ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. පින්තුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 රත්කාරව චම්මස්ස පරිකන්තං පාහනං යං යං ජහති කාමානං තං තං සම්පජ්ජතේ සුඛං සබ්බං චේ සුඛමිච්ඡේය සබ්බකාමේ පරිච්ඡජේති සාදු 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 සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව තුළින් මේ පින්වතුන්ට අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව. එහෙම නැත්නම් කාමයන්ගෙන් නික්මීම, නෙක්ඛම්ම පාරමිතාව පිළිබඳවයි. මේක පෙර අවස්ථා කිහිපයකදී දන් දීම හෙවත් දාන පාරමිතාව කෙසේ සිදු විය යුතුද? ඒ වගේම සීල පාරමිතාව කෙසේ සම්පූර්ණ විය යුතුද කියන කරුණු පිළිබඳව අවස්ථානුරූපව අපි දහම් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා අපි අදහස් කළා මෙවර නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳව කරුණු ටිකක් පින්තුන්ගේ අවධානයට යොමු කළොත් වඩා සුදුසුයි කියලා. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාගේ పూర్ව චරිතාපදානයන් හෙළිදරව් කරමින් දේශනා කරන ලද ජාතක දේශනාවන් ජාතක පාළියේහි සඳහන්ව පවතිනවා. ඒ ජාතක පාළියේ සඳහන් වෙන 460 වෙනි ජාතක ප්‍රවෘත්තිය කාම ජාතකයේහි සඳහන් වෙන ගාථා ධර්මයකයි අපි අද මාතෘකා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ එයින් අවධාරණය කරන්නේ උදාහරණයක් උපමාවක් දක්වමින් හරියට සම්වලින් සපත්තු මහන සපත්තු කරුවෙක් එහෙම නැත්නම් පාවහන් හදන කෙනෙක් ඒ තමන් හදන පාවහන් යුගලය වඩා උසස් තත්වයකින් නිර්මාණය කරන්නට නම් අර සම්වල තියෙන නොවටිනා කොටස් එහෙම නැත්නම් පළුදුණු නරක් වුණු කොටස් වැඩි වැඩියෙන් කපලා ඉවත් කරන්නට ඕන. තෘෂ්ණාව නිසා සම්කඩ ඉතුරු කරගන්නට වැඩි පාවහන් ප්‍රමාණයක් හදන්නට ඕනේ කියලා නරක් වෙච්ච කොටස් කපා ඉවත් කළේ නැතිනම් පළුදු වෙච්ච කොටස් කපා ඉවත් කළේ නැතිනම් හොඳ පාවහන් යුගලයක් නිර්මාණය කරන්නට එතනත්තා අපොහසත් වෙනවා. වඩ වඩාත් සියුම් වශයෙන් ඒ සම්කඩෙහි පවතින කිලුටු කොටස් එහෙම නැත්නම් පළුදුණු කොටස් සුදුසු නැති කොටස් කපලා ඉවත් කරපු පමණට වඩා මිලෙන් අධික වූ වඩා අනර්ග තත්ත්වයේ පාවහන් යුගලයක් ඒ සම්කඩෙන් නිර්මාණය කරගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරමින් අපට අවවාදයක් කරනවා යම් යම් ජහති කාමානං තං තං සම්පජ්ජතේ සුඛං. ඒ සම්කරුවා නොසුදුසු සම්කඩ කපා ඉවත් කරන තරමට වඩා උසස් පාවහනක් නිර්මාණය වෙන්නාසේ යම් කිසි කෙනෙක් යම් යම් පමණකට කාමය අතහරිනවද ඒ පමණට ඒ තනත්තා සුඛයට පැමිණෙනවා සැපයට පැමිණෙනවා. සබ්බංචේ සුඛමිච්ඡේය සබ්බ කාමං පරිච්ඡජේ. යම් කිසි කෙනෙකුට ਸਰව සම්පූර්ණයෙන් සැපේ ලබන්නට අවශ්‍ය වෙනවා නම් ඒ පූර්ණ සැපේ කැමති වෙන තැනැත්තා සියලු කාමය අත්හල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා.
මේ ගාථා ධර්මයේ තුලින් විශේෂයෙන් කාමයේ පිළිබඳවත් ඒ කාමය අතහැරීම පිළිබඳවත් කරුණු අවධාරණය කරන්නේ උපමා උදාහරණ සහිතව. අපි මුලින්ම තේරුම් ගන්නට ඕන කාමයයි කියලා කියන්නේ මොකක්ද? කාමය කියලා කිව්වහම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම එයට ඇතුළත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම සත්වයින් පංචේන්ද්‍රයන්ගෙන් එහෙම නැත්නම් ෂඩේන්ද්‍රයන්ගෙන්ම ආස්වාදනය කරන්නට කැමති වන සෑම වස්තුවක්ම සෑම පුද්ගලයෙක්ම සෑම මනෝභාවයක්ම කාම කියන මේ එක වචනය තුලින් අදහස් වෙනවා. කාම කියන වචනේ සරල තේරුම ගත්තොත් කැමති වන, රුචි වන, ප්‍රිය කරන දේ. අපි ඇසින් යමක් දකින්නට කැමති නම් ඒක දර්ශන කාමයයි. අපි කනින් යමක් අහන්නට කැමති නම් ඒක ශ්‍රවණ කාමයයි. මේ විදිහට චක්කු, සෝත, ධාන, જીවහා, කාය, මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම සත්වයා යම්තාක් දේ ආස්වාදනය කරන්නට කැමති නම්, වින්දනය කරන්නට කැමති නම්, රුචි කරනවා නම්, ප්‍රිය කරනවා නම්, අපේක්ෂා කරනවා නම් ඒ නාම රූප සියල්ලක්ම කාම කියන පොදු නාමයෙන් අදහස් කරනවා. මේ කාමය දහමෙහි විවිධ තැන්වල විවිධාකාරයෙන් විග්‍රහ කෙරෙනවා. මේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව කතාවේදී අපට විශේෂයෙන් වැදගත් වෙන අවස්ථා කීපයක් පමණක් අපි මෙහිදී අවධානය යොමු කරලා බැලිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ කාමයේ දෙආකාරයකින් සත්වයා බන්ධනය කරනවා. ඒ තමයි වස්තු කාමය සහ ක්ලේශ කාමය. වස්තු කාමය කියලා කියන්නේ බාහිර පුද්ගලයන්ට හෝ ද්‍රව්‍යයන්ට ඇලුම් කරන ස්වභාවය. ඒ කියන්නේ ඇසින් දකින දර්ශනයට අපි ඇලුම් කරනවා. ඒ වගේම කනින් ඇහෙන ශබ්දයට, ඒ ශබ්ද ගොඩනගන උපකරණ වලට අපි ඇලුම් කරනවා. ශරීරයේ ස්පර්ශ වෙන ස්පර්ශයට, ඒ ස්පර්ශය ඇති කරන වස්තුවට හෝ පුද්ගලයාට අපි ඇලුම් කරනවා. මේ වගේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන්නා වූ යම්තාක් වස්තුවක් හෝ පුද්ගලයෙක් වේද ඒවාට ඇලුම් කිරීම වස්තු කාමය කියන නමින් සඳහන් වෙනවා. ඊළඟට ක්ලේශ කාමය කියලා කියන්නේ ඒ වස්තු කාමයෙන් බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් වස්තු කාමයේ තුලින් අපි ග්‍රහණය කරගන්නා දේ අපි හැම විටම ආස්වාදනය කරන්නේ අපේ මනස තුලින්. ඒ නිසා වස්තුව ඇතත් නැතත්, පුද්ගලයා ඇතත් නැතත් ඒ පිළිබඳව රුචිකත්වය, ආස්වාදනීය ස්වභාවය අපි නැවත නැවත මනසින් සිහිපත් කරලා විඳින්නටත් කැමති වෙනවා. තනදී ඒ පුද්ගලයා දැකලා ස්පර්ශ කරලා එය විඳින්නට කැමති වෙනවා. ඒ පුද්ගලයා නැති තැනදී ඒ මනෝභාවය නැවත නැවත සිහිපත් කරමින් ඒ ස්පර්ශය, ඒ දර්ශනය, ඒ ශ්‍රවණය නැවත නැවත සිහිපත් කරමින් වින්දනය කරන්නට සත්වෝ ප්‍රිය වෙනවා. යම් දර්ශනයක්, යම් වස්තුවක් Tamanට ප්‍රිය වුණා නම් ඒ ප්‍රිය වස්තුව Taman මනෝමය වශයෙන් නැවත නැවත ආස්වාදනය කරන්නට ප්‍රිය වෙනවා. එසේ බාහිර වස්තුවට ඇලුම් කිරීම වස්තුකාමයයි. ඒ වස්තුව පසෙකලා ඒ වස්තුව තුළින් ඇතිවෙනා වූ ප්‍රියමනාප ආස්වාදනීය මනෝභාවය නැවත නැවත ක්ලේශ වශයෙන් ඇති කරමින් එය පවත්වන්නට කැමති වීම ක්ලේශකාමයයි කියලා සඳහන් වෙනවා. මේ විදිහට වස්තුකාම සහ ක්ලේශකාම කියලා කාමය දෙපරිදි වෙන බව අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට ඕනේ. ඊළඟට අපි සඳහන් කළා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු වෙන දේ අනුව කාමය විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. මෙතන රූපකාමයයි කියන එක අපට අමුත්තක් නෙමෙයි, ඒක අපට පැහැදිලිව වැටහෙනවා. ඇසට ප්‍රියමනාප දර්ශන. ශබ්දකාමය කියන්නේ කනට ප්‍රියමනාප ශ්‍රවණය. ඊළඟට ගන්ධකාමයයි කියලා කියන්නේ නාසයට ආග්‍රහණය කරන්න ප්‍රියමනාප සුගන්ධය. ඒ වගේම රසකාමයයි කියලා කියන්නේ දිවෙන් ආස්වාදනය කරන්නට කැමති ප්‍රණීත රසයක්. පොට්ටබ්බකාමයයි කියලා කියන්නේ කයින් ස්පර්ශ කරන්නට කැමති සෞම්‍ය වූ මුදුමලක් වූ ස්පර්ශයන්. ධම්මකාමයයි කියන එක අපි විශේෂයෙන් පැහැදිලි කරගන්නට ඕන. මේ ඇතන් කෙනෙක් වරදවා ගන්නටත් පුළුවන් දෙයක්. මෙතන ධම්මකාමයයි කියලා කියන්නේ අපි සිතින් ආස්වාදනය කරන්නට කැමති ද්‍රව්‍යාත්මක නොවු සෑම දෙයක්ම මේන් අදහස් වෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් බලයට, ධනයට, ඒ වගේම
තමන්ගේ කීර්තියට, තමන්ගේ අභිමානයට මේවට කැමති වෙනවා. ඒ ධනයයි කියලා කාසිපණන් වලට නෙමෙයි, තමන්ගේ වත්පොහසත්කමක් තමන්ට තියනවා කියන මනෝභාවයටයි ඒ තනත්තා ප්‍රිය වෙන්නේ. තමන්ගේ කීර්තියයි කියලා අතට අහු වෙන අමුතු දෙයක් නැහැ, අමුතු වස්තුවක් නැහැ. නමුත් තමන් බොහොම ප්‍රකට කෙනෙක්ය, තමන් පිළිබඳව ගුණ රාගයේ දසත පැතිරෙනවාය කියන මේ මනෝභාවය නැවත නැවත ආස්වාදනය කරන්නට පුද්ගලයා කැමති වෙනවා. මෙන්න මේ විදිහට වත්පොහසත්කම්, බලය, නිලය, ධනය, කීර්තිය ආදී මනසට ප්‍රියමනාප වෙන ආරම්මණයන් තමයි ධම්මකාමයේ හැටියට හැඳින්වෙන්නේ. මම මෙය සමහර කෙනෙක් වරදවා ගන්නටත් පුළුවන් කියලා සිහිපත් කළේ දහම පිළිබඳව, එහෙම නැත්නම් නවලෝකෝත්තර ධර්මයේ පිළිබඳව, එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව යම් කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා නම් එය අයහපත් කාමයක් හැටියට ගන්නේ නැහැ. එය කුසල කාමී හැඟීමක්. එහෙම නැත්නම් එය පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වෙන යහපත් රුචිකත්වයක් හැටියටයි ධර්මෙහි විග්‍රහ කරන්නේ. ඒ නිසා පරාභව සූත්‍රයේදී දැක්වෙනවා ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. මේ නවලෝකෝත්තර ධර්මයට යම් කෙනෙක් කැමති වෙනවා නම්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යම් කෙනෙක් කැමති වෙනවා නම්, ඒ තනත්තා ධර්ම තුල අභිවෘද්ධියටපත් වෙනවා. ඒ නවලෝතුරු ධර්මත හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යම් කිසි කෙනෙක් ද්වේෂ කරනවා නම්, ඒ ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ තනත්තා ධර්ම තුලින් පිරිහෙනවායි කියලා. ඒ නිසා මේ කියන ධර්මකාමී බව ඒ යහපත් දෙයක් හැටියට හඳුන්වන්නේ නවලෝතුරු ධර්මයට සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කෙරෙහි ඇති රුචිකත්වයේ කැමැත්ත යහපත් ගුණයක් හැටියට, උසස් ධර්මතාවයක් හැටියටයි ධර්මෙහි පැහැදිලි කරන්නේ. ඒ පුද්ගලයාට කෙලෙස් නසන්නට, නිවන් දකින්නට උදව් වෙන නිසා. මෙතන මේ කාමයයි කියන තැන, එහෙම නැත්නම් මේ ෂඩේන්ද්‍රයන්ට අරමුණු වෙන්නා වූ කාමයයි කියන අදහසින් නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ කතාවේදී අපි කාම හැටියට හඳුන්වන්නේ ඒ මුලින් කියපු කාරණේ නොවේ. අපේ සිතට ප්‍රියමනාපෝ, ආස්වාදනීය වූ, කෙලෙස් වඩවන්නා වූ යම් යම් මනෝභාවයන් තමයි මෙතන ධම්මකාම හැටියට හඳුන්වන්නේ. එය නිවනට බාධාවක් වෙනවා, එය කෙලෙස් වඩවන්නට හේතුවක් වෙනවා, එය සසර ඇදබැඳ තබන්නට හේතුවක් වෙනවා. ඒ නිසා එය දුරු කළ යුතුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ විදිහට පවතින වස්තුකාම සහ ක්ලේශකාමයන් අතර පින්නතුනේ ක්ලේශකාමය වඩාත් බරපතලයි කියා කිව යුතුයි. ඒ කුමක් නිසාද? වස්තුකාමය ඇතැම් පුද්ගලයින්ට පහසුවෙන් අතහැර දමන්නට පුළුවන්. බාහිර වස්තුන් කෙරෙහි, බාහිර පුද්ගලයන් කෙරෙහි තියෙන ඇල්ම යම් යම් කරුණු පදනම් කරගෙන අපට తాවකාලිකව හෝ ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒවා නැවත නැවත මනසින් ආස්වාදනය කරන, නැවත නැවත මනසින් වින්දනය කරන ක්ලේශකාමය ඒ තරම් ලේසියෙන් සිතින් ඉවත් කිරීම පහසු දෙයක් නෙමෙයි පින්නතුනේ. ඒ නිසා බොහෝ වෙලාවට ප්‍රියමනාප වස්තුන්ගෙන් බැහැර වෙලා පුද්ගලයා බොහෝ කාලයක් අර මනසේ පවතින ක්ලේශකාමයන්ට ගැති වෙලා, ඒ ක්ලේශකාමයන් නැවත නැවත ආස්වාදනය කරමින් කාමයෙහිම ඇලී ගලී පවතින අවස්ථා අපට සමාජය තුල දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්නතුනේ මේ වස්තුකාමයන් ආස්වාදනය කරමින් පවතිද්දී අපේ මනසෙහි පවතින ක්ලේශකාමයේ බලගතුකම අපට පැහැදිලිව තේරෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කියනවා නම්, Tamanට අවශ්‍ය විදිහට අමුදරුවන් පිරිවරාගෙන, ඒ වගේම ධන ධාන්‍ය, කෙත්වතු ඉඩකඩම් ආදී පිරිවරාගෙන, ඒ කම් සැප භුක්ති විඳින්න ෂඩේන්ද්‍රයන්ගෙන් අපි කැමති වෙන ආස්වාදනීය දේ භුක්ති විඳින්න ඉන්නකොට අපිට සමහර විට හිතෙන්නට පුළුවන්, මට නම් මේවායිහි එච්චර අරුමයක් නැහැ. මට නම් ඕන වෙලාවක මේවා අතහැර දමන්නට පුළුවන්. මේවා 아무තු දේවල් නෙමෙයි. මට නම් මහාන වුණොත් හොඳින් මහානදම් පුරන්නට පුළුවන්. මට නම් ආරණ්‍යයකට ගියොත් ඉතා හොඳින් භාවනා කරන්නට පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එහෙම හිතෙන්නේ අර වස්තු කාමයන් පිරිවරාගෙන ඒවා ආස්වාදනය කරනකොට ඒවා නැතිවීමෙන්, ඒවා අතහැරීමෙන් ඇතිවෙන පීඩාව කොයිතරම් බරපතලද කියන එක පුද්ගලයාට පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒකේ බරපතලකම තේරුම් ගන්නත් නම් ටික කාලයකට හරි ඒ වස්තු කාමයෙන් බැහැර වෙලා හුදකලාව ගුණධම් වඩන්නට යම් කිසි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඒ නිසා පැවිදි වෙනවයි කියන එක හැම දිනාටම කරන්නට පුළුවන් වැඩක් නෙමෙයි. ගිහි පින්වතුන් විසින් උනත් ජීවිතේ විтин විටවත්
බොහෝ වෙලාවට පොය දවසට මේ වස්තුකාමයන්ගෙන් ඈත් වෙලා විහාරස්ථානයේ ගුණධම් වඩන්නට පින්නතුන්ගේ මනස පුහුණු කරනවා. නමුත් ඒ එක් දිනක් පුහුණු කිරීම පමණක් නිවන් මඟ ප්‍රබලව වැඩෙන කෙනෙකුට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ නිවාඩු කාලවකවානුවන් වෙන් කරගෙන විටින් විට හෝ සතියක්, සති දෙක තුනක්, මාසයක් හමාරක් හරි මේ කාම වස්තුන්ගෙන් ඈත් වෙලා මනස පවත්වන්නේ කොහොමද? එහෙම පවත්වනකොට ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා අත්හදා බැලීම ගිහි පින්වතුන්ට උනත් ප්‍රයෝජනවත් වෙනවා ක්ලේශ කාමයන්ගේ බරපතලකම හඳුනා ගන්නට. නමුත් එතනදීත් අපි රැවටෙන තැනක් තියෙනවා. අපි සතියක් ගුණධම් වඩන්නට ගියොත් ඒ සතිය අවසන් වෙලා අපි ආපසු ගෙදර එනවයි කියන අවබෝධය, ඒ දැනීම අපි තුල තියෙන නිසා ආපසු අපට මේවා ලැබෙනවනේ කියන අදහසෙන් අපි අර සතියක කාලය බොහොම නිදහස් මනසින් ගත කරනවා. ඇත්තටම මට නැවත කවදාවත් ඒ කාමයන් ලැබෙන්නේ නැහැ කියලා මනසට තදින් දැනුම් දවසට තමයි ඒ වස්තුකාමයෙන් බැහැරවීමේ අමාරුව, අපහසුව අපේ මනසට තදින් වද දෙන්නට ගන්නෙ. අන්න එතනදී ක්ලේශකාමයේ කොයිතරම් බලවත්ද කියලා අපට පැහැදිලිව දැනෙන්නේ. සමාජය තුල ගුණධම් වඩන්නට උත්සාහ කරන බොහෝ පින්තුන් අපට ඇහෙනවා කියනවා මේ භික්ෂුන් වහන්සේලා මොනවද මේ කරන්නේ? ඇයි ওই විදිහෙන් අඩුපාඩු සහිතව ජීවත් වෙන්නේ? අපි එහෙම මහාන වුණොත් නම් ඊටා උසස් විදිහට මහානදම් පුරනවා. එහෙම මහානදම් පුරන්නට බැරි නම් නිකන් ඉන්නට ඕන, පුළුවන් නම් කරන්නට ඕන. ඇයි එහෙම කරන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට චෝදනා කරන, අපවාද කරන අවස්ථා අපට ඕනෑ තරම් සමාජයෙන් ඇහෙනවා. නමුත් ඒ කියන කිසියම් කෙනෙක් මේ පැවිදි ජීවිතයට ඇත්තටම ඇතුළත් වෙලා බැලුවොත් තමයි තේරෙන්නේ ඒ කාම වස්තුන්ගෙන් ඈත් වීම මනසට කොයිතරම් දාහයක් ඇති කරනවද කියලා. අර తాවකාලිකව ආපහු ගෙදර එනවා කියන හැඟීම තුළ මේ தત્ත්වය කවදාවත් අත්දකින්න බෑ. මට ආයේ කවදාවත් ඒ කාම වස්තුන් විඳින්නට ලැබෙන්නේ නැහැ කියන තැනින් මනසින් ඛණ්ඩණය වූ තැන තමයි අපේ මනසට දැඩිව ඒ ක්ලේශකාමයේ බාධා කරන්නට පටන් ගන්නෙ. ඒ නිසා අපි බොහෝ අවස්ථාවල අපේ මනසටම රැවටෙනවා. අපි හිතනවා අපට පහසුවෙන් මේව අතහැර දමන්නට පුළුවන් කියලා. ඇත්තටම අතහැර දමන්නට ගිය දවසට තමයි අර්බුදය මතුවෙන්නේ. මේ කාරණේ අපට පහුගිය අවස්ථාවක පැහැදිලිව අත්දකින්නට පුළුවන් වුණා. එක්තරා තරුණ මහත්මයෙක් විවාහ වෙලා දරුවන් ඉන්නවා. ඒ තනත්තාට ඕනෑ වුණා මේ සියල්ලකගෙන්ම ඈත් වෙලා පැවිදි වෙන්නට. අපි සමග ඇවිත් මේ කාරණය සිහිපත් කළා. අපි කිව්වා යම් යම් කලකිරීම නිසා මහාන වෙන්නට දැඟලුවාට සමහර අවස්ථාවල නැවත එහි පීඩාව දැනෙනකොට කම්සැපයට ආසා මතුවෙන්නට පුළුවන්. ඒ නිසා තමන් කරන්නට යන දේ හරියට නුවණින් හිතලා බලලද කරන්නේ කියලා හොඳට තේරුම් අරගෙන ඒ කාර්ය කරන්න. ඒ නිසා කලබල වෙන්න එපා. තමන්ගේ මනස ගැන නැවත නැවත අධ්‍යයනය කරලා නිවැරදි තීරණයක් ගත යුතුයි කියලා අපි මේ මහත්මාට උපදෙස් දුන්නා. එතුමා නැවත නැවත අපි සමග සපත වුණා. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කලකිරීමක් නිසා යනවා නෙවෙයි. ඇත්තටම මට මේ කාමයන් එපා වෙලායි තියෙන්නේ. ඒ නිසා මට මේවා අතහැරලා පැවිදි වෙන්නටයි ඕනේ. ඒ නිසා අපි මේ මහත්මාට කිව්වා Taman කැමති තැනක Taman ගුණධම් වඩන්නට වඩා ප්‍රියමනාප තැනක් තෝරා ගන්නට කියලා. එතුමන් බොහෝ තැන්වල ඇවිද ගිහිල්ලා බොහෝ තැන් ඇසුරු කරලා එක්තරා ආරණ්‍ය සේනාසනයක් Taman දුටු දවසේ ඉඳලා ප්‍රිය වුණු තැනක්, විටින් විට ගිහිල්ලා නැවතුණු තැනක් එතුමා තෝරගත්තා. මට පැවිදි වෙන්නට මෙතන සුදුසුයි කියලා. මෙහෙම තීරණය කරලා බොහෝම හොඳට හිතලා කල්පනා කරලා Tamanගේ ගේ දොර ඉඩ කඩම් ආදී සියල්ලක්ම දරුමල්ලන්ට පවරා දීලා එතුමන් පැවිදි වෙන්නට කියලා ආරණ්‍යයට ගියා. ආරණ්‍යයට ගිහිල්ලා ටික කලකින් ආපසු ඇවිත් ඉන්නවා. අපට මුණ ගැහුණා. අපි කතා කරලා ඇහුවා ඇයි මහත්මයා ආපහු ආවේ කියලා. ඒ වෙලාවේ සිහිපත් කළා හාමුදුරනේ අම්මා ටිකක් අසනීප වුණා. ඒ නිසා අපි ආවයි කියලා. මෙහිම උත්තර දුන්නට මිනිසුන්ගේ සිත්වල ස්වභාවය ටිකෙන් ටික අපට දැනෙන නිසා ඒ කියන්නේ කතා බහ කිරීම තුළින්, ඇසුරු කිරීම තුළින් එක්තරා ස්වභාවයකින් ඕනෑම කෙනෙකුට පුද්ගල මනස හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට සමාජයේ ඇසුරු කරලා තියෙන නිසා අපිත් ඒ මහත්මාට සිහිපත් කළා ගුණධම් වඩන්නට ගිය තැන බාහිර බාධක විතරක් නෙමෙයි මනස තුලින් කෙලෙස් බාධකත් එනවා.
ඕක ඔය විදිහෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ කියලා අපි සිහිපත් කළා. අන්න එතනදී එතුමා Tamanට සිදුවෙච්ච හැබෑ සිද්ධිය සිහිපත් කළා. ඇත්තටම හාමුදුරනේ අම්මා සනීප වෙච්ච එක නෙමෙයි මට ප්‍රශ්නේ උනේ. මම ආරණ්‍යයට ගිය තැන් පටන් මට කෑම කන්නටවත් වතුර බොන්නටවත් අදුතරමින් නිදා ගන්නටවත් බැරි විදිහේ මහා චිත්ත පීඩාවක් ඇති වුණා. මා සතු කිසිවක්, මගේ දරුවන්, මගේ නිවස, මගේ ධනය, මගේ බිරිඳ මට ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ නේද කියන විදිහේ මහා චිත්ත 1000ක් මට ඇති වෙන්නට ගත්තා. ඒ චිත්ත පීඩාව කොයිතරම්ද කියනවා නම් හාමුදුරනේ මට කෙල ටිකක් ගිලෙන කොටත් හරියට ගිනි ගුලියක් ගිලෙන්නා වගේ මහා 1000ක් දැනෙන්නට ගත්තා. මට රාත්‍රියට නිින්ද ගියේ නැහැ. මට කෑම කන්නට බැරි වුණා. මට සුවසේ ඉරියව් පවත්වන්නට බැරි වුණා. ඒ විදිහේ මහා පීඩාවකින් ඉන්නකොට වාසනාවකට වගේ මගේ සහෝදරයෙක් ගිහිල්ලා කිව්වා අම්මට සනීප නැහැ ඒ නිසා ගෙදර එන්න කියලා. අවසානයේ මගේ දුබලකම මට පෙන්වන්නට බැරි නිසා අම්මා සනීපෙන් ඉන්නවයි කියන කාරණේ පිටින් තියලා මම ආපහු ගෙදර ආවයි කියලා ඒ මහත්මයා සිහිපත් කළා. ඉතින් එතනදී ඔහු කියපු කාරණයක් තමයි හාමුදුරුවෝ මේ තරම් ළඟින් ආශ්‍රය කරලත් ඇයි මේ කාරණේ මට කලින් නොකියුවේ කියලා. පස්සේ එතනදී මම පැහැදිලි කළා මම බොහෝ අවස්ථාවල මේක පහදා දෙන්නට උත්සාහ කළා. නමුත් ඔබතුමා ඒක පිළිගන්නට සූදානමක් තිබුණේ නැහැ. ඒ සූදානම් නොවුණු නිසායි අත්විඳලාම ඒ හඳුනා ගන්නට ඉඩ හැරියේ. Tamanගේ මනසෙහි මතුවෙන ක්ලේශකාමයේ කොයිතරම් බරපතලද කියලා දැන් Taman හොඳින් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මනස ගැන, ලෝකය ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගෙන නිසිලස කාමයන්ගෙන් ඈත් වෙන්නේ කොහොමද කියලා අද පටන් පුහුණු වෙන්නට කියලා අපි මේ මහත්මයාට උපදෙස් දුන්නා. මෙන්න මේ විදිහට කෙනෙක් తాවකාලිකව කාමයන්ගෙන් ඈත් වුණාට ඇත්තටම මෙහි බරපතලකම Tamanට දැනෙන්නේ නැහැ. හැබැයිවටම මට අද පටන් මම මේ කාමයන් අතහරිනවා කියලා තීරණය කළොත් අන්න එදාට තමයි එහි අමාරුව, එහි බරපතලකම Tamanට දැනෙන්නට පටන් ගන්නෙ. බොහෝ අවස්ථාවල එතනදී විභව තණ්හාව වැනි දෙයක් මතුවෙනවයි කියන බව Taman අත්විඳලා දැනගන්නට පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මත්පැන් බොන කෙනෙක් අසවල් දවසේ ඉඳලා මම සම්පූර්ණයෙන් මත්පැනින් බැහැර වෙනවා කියලා තීරණය කළොත් ඒ තීරණය කර ඒ අදාළ දිනයේත් වැඩි වැඩියෙන් මත්පැන් බොන්නට සිතුවිලි පහළ වෙනවා. ඒ කුමක් නිසාද? අහවල් දවසෙන් පස්සේ මට ආයේ කවදාවත් මත්පැන් බොන්නට ලැබෙන්නේ නැහැ කියන කාරණේ නිසා නැවත නැවතත් වැඩිපුර බොන්නට මනසෙහි ඇද්දහියක් ඇති වෙනවා, නැඹුරුවක් ඇති වෙනවා. මේක තමයි පස්තුකාමයේ සරල විදිහට බැහැර කරන්නට පුළුවන් වුණත් ක්ලේශකාමයේ තරම් පහසු විදිහට බැහැර කරන්නට අපට පුළුවන් වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් හරියට මේ දෙකෙහි තියෙන බරපතලකම හඳුනාගත්තොත් ඒ තැනත්තාට ටිකෙන් ටික ක්‍රමානුකූලව ක්ලේශකාමයන්ගෙන් බැහැර වෙන්නට මඟ හදා ගන්නට පුළුවන්. ඒ නිසා තමන්ට කාම වස්තුන් ඕනෑ හැටියට රිසිසේ පරිහරණය කරන්න තියෙන තාක්කල් ඒ තැනත්තාට ඒවාෙහි බරපතලකම දැනෙන්නේ සියල්ල අතහරින්නට පුළුවන් වගේ දැනෙනවා. නමුත් අද පටන් මට මේ සියල්ල අහිමි වෙනවා කියලා දැනුණු තැන ඒ සියල්ල මහා ගින්නක්සේ ඇතුළතින් මතුවෙන්නට ගන්නවා. මෙන්න මේ ස්වභාවය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්තව ඉදිරියට ගියොත් කාමයන්ගෙන් බැහැර වෙන්නට, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරන්නට හැබැයි වශයෙන්ම අපි තුල යම් ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන්. අපි අද මාතෘකා කළ මේ ගාථා ධර්මයේ ඇතුළත් වෙන ජාතක ප්‍රවෘත්තිය ඒහා සමානම කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. ඒ කියන්නේ තමන්ට බොහෝ කාම සම්පත් තියෙන අවස්ථාවේදී කාමයේ එපා කියලා අතහැර දාලා සියල්ල අහිමි වුණාට පස්සේ නැවත කාමයේ වෙනුවෙන් සටන් වැදුණු කතා ප්‍රවෘත්තියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙකුට දරුවන් දෙදෙනෙක් හිටියා. වැඩිමහල් පුත්‍රයාට යුව රජ තනතුර දුන්නා, බාල පුතණුවන්ට සෙනෙවිරත් තනතුර, සේනාධිපති තනතුර දුන්නා. මහරජතුමාගේ අභාවයෙන් පසුව රාජරාජ මහා මාත්‍යාදීන් එකතු වෙලා යුව රජතුමාට ප්‍රධාන රාජ පදවිය පිරිනමන්නට තීරණය කළා. නමුත් වැඩිමහල් පුත්‍රයා ප්‍රකාශ කළා මට රජකම එපා කියලා. ඔහු රජකම ප්‍රතික්ෂේප කළා. පස්සේ මලනුවන් රජකමට එහෙම නැත්නම් සෙනවිරත් දුරේ දරපු තමන්ගේ සහෝදරයා රජකමට පත් කරලා අයියන්ඩියට
යුව රජකම හරි බාර ගන්නට කියලා කිව්වා. මට ඒකත් එපයි කියලා ප්‍රතික්ෂේප කළා. එහෙමනම් සේනාධිපති තනතුර හරි බාර ගන්න කිව්වා. මට ඒකත් එපයි කියලා ප්‍රතික්ෂේප කළා. එහෙමනම් යම්කිසි අමාත්‍ය ධූරයක් හෝ දරන්නට කිව්වා. ඒ කිසිවක් මට ඕන නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ සියල්ලගෙන්ම නිදහස් වෙලා නිදහසේ ජීවත් වෙන්නටයි කියලා අදුතරමින් රජමාලිගාවේවත් ජීවත් වෙන්නට ඔහු කැමති වුණේ නැහැ. ඔහු වෙස්වලාගෙන ඒ රජමාලිගාවෙන් පිටත් වෙලා ගම්දනව් සැරිසරාගෙන එක්තරා ප්‍රාදේශීය සිටුවරයෙකුගේ නිවසට ආගන්තුකයෙක් හැටියට ගොඩ වැදුණා. ගොඩ වැදිලා ඒ සිටුවරයාට බැල මෙහෙවරකම් කරමින් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තා. කල්යාණේරි සිටුවරයා හඳුනාගත්තා මේ මාළඟ වැඩ කරන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ රටේ රජකම හිමි රාජකුමාරයයි කියලා. ඒ දැනගෙන රාජකුමාරයෙකුට හිමි නිසි ගරු බුහුමන් දක්වමින් Tamanගේ නිවසේ බොහොම ගරු බුහුමන් පෙරදරිව රාජකුමාරයා පෝෂණය කරන්නට පටන් ගත්තා. කාලයක් මෙහෙම ගත වෙනකොට රජුරුවන්ගේ රාජපුරුෂයෝ අයබදු අය කරන්නට මේ ගම් ප්‍රදේශයට පැමිණියා. මේ සිටුවරයාගෙන් අයබදු ඉල්ලා හිටිනකොට සිටුවරයාට මතක් වුණා රටේ රජකම හිමි රාජකුමාරයා ඉන්නේ මා ළඟයි. එහෙම ඉඳද්දී මම මොකටද අයබදු ගෙවන්නේ? ඒ නිසා ඔහු ගිහිල්ලා Taman ළඟ ඉන්න රාජකුමාරයාට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ පෝෂණය කරන්නේ මමයි. ඒ නිසා ඔබේ සහෝදරයාට හසුනක් යවන්න මගෙන් මින්මතු අයබදු අය කරන්නට එපාය කියලා. පස්සේ අර රාජකුමාරයා ඒ විදිහේ හසුන්පතක් යවුවා. අර සහෝදරයා කියන්නේ රජුරෝ මේක පිළිගත්තා. එදා ඉඳලා අර සිටුවරයාගෙන් අයබදු අය කළේ නැහැ. මේක ආරංචි වුණාට පස්සේ ඒ ගම් ප්‍රදේශයේ සියලු ගම්වැසියන් එකතු වෙලා අර රාජකුමාරයාට කිව්වා ස්වාමීනි අපිත් කැමති ඔබ වහන්සේට අයබදු ගෙවන්නට. ඒ නිසා රජුරවන්ට හසුන්පතක් යවන්න අපෙනුත් අයබදු අය කරන්න එපා කියලා ඒ සියල්ල අපි ඔබ වහන්සේට ගෙනත් දෙන්නම් කියලා පොරොන්දු වුණා. අර රාජකුමාරයා ඒ විදිහේ හසුන්පතක් යවුවා. රජුරෝ ඒකත් පිළිගත්තා. අවසානයේ ඒ පළාතේම මහජනයා එකතු වෙලා අර රාජකුමාරයාට අයබදු ගෙවන්නට කැමැත්ත ප්‍රකාශ කළා. ඒකටත් හසුන්පතක් යවුවා. රජුරෝ ඒකත් පිළිගත්තා. මෙහෙම ටිකෙන් ටික Taman වෙත මිල මුදල් ලැබෙනකොට ආපහු අර සැඟවිලා තිබුණු ක්ලේශකාමය මේ රාජකුමාරයාගේ මනසේ මතුවෙන්නට ගත්තා. ඊට පස්සේ ඔහුට කල්පනා වුණා මට ඇයි මේ රාජ්‍යම හිමි කරගන්නට පුළුවන්කම තියෙද්දි මේ ටික දෙනෙක් සමග මං කුමක්ද මේ කරන්නේ කියලා ඔහුගේ මනසෙහි නැවතත් තෘෂ්ණාව අවදි වුණා. අන්න එතනදී ඔහු රජුරවන්ට හසුන්පතක් යවුවා මට යුව රජකම අවශ්‍යයි කියලා. කිසිම ගැටුමක් නැතුව සහෝදර රජතුමා Tamanගේ අයියන්ලියට කතා කරලා යුව රජ තනතුර පිරිනැමුවා. නමුත් මේ යුව රජ තනතුර පිරිනැමුවට ඔහු ඒන් තෘප්තිමත් වුණේ නැහැ. සේනා සංවිධානය කරගෙන රජුරවන්ට හසුන්පතක් යවුවා යුද්ධ කරනවද එහෙම නැත්නම් මට රාජ්‍ය දෙනවද කියලා. සහෝදරයා කල්පනා කළා අනේ මේ තරම් අඥානෙක් මේ රජකම ගරු බුහුමන් ඇතුව දෙන්නට හදපු තැනදී ඒක ප්‍රතික්ෂේප කරලා කිසිවක් ඕනේ නැහැ කියලා ගිහිල්ලා දැන් කාමයට බැඳිලා යුද්ධ කරලා රජකම ගන්නට සූදානම් වෙනවා. මොහු සමග යුද්ධ කරන්නට බැරි කමක් නෙමෙයි. නමුත් ඒක මගේ ගෞරවයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යුද්ධයෙන් කමක් නැහැ. ඔබ ඇවිදින් රජකම බාර ගන්නටයි කියලා ආපහු රජකම බාර දුන්නා. මේ කතා ප්‍රවෘත්තිය තව බොහෝ දිගට තියෙනවා. නමුත් මේ කොටස අපට මේ තන මේ කාරණය පැහැදිලි කරගන්නට ප්‍රමාණවත් වෙනවා. මේන් මතු කර ගන්නට තියෙන්නේ කුමක්ද? Tamanට කම්සප බොහෝ තියෙන අවස්ථාවල ඒ සියල්ල අතහරින්නට පුළුවන් වගේ මතු පිටින් හිතුණට ඒවායින් ඇතිවෙන පීඩාව නිසා, ඒ සැප සම්පත් නිසා, ඒ සැප සම්පත් නඩත්තු කරන්න, පවත්වන්නට, ආරක්ෂා කරන්නට ඇතිවෙන වෙහෙස නිසා ඒ කාමය පරිහරණය කරන තැනැත්තාට මට මේවා කිසිවක් අවශ්‍ය නෑ වගේ හිතුණට ඒවයින් බැහැර වූ තැනදී තමයි නැවතත් ක්ලේශකාමයේ දලුලා වැඩෙන්නට ගන්නෙ. අන්න ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුහුණු කරද්දී අපි හොඳට පැහැදිලි කරගන්නට ඕනේ කාමයන් අතහරින්නට සිතනකොට ඇත්තටම මම මේකල අවබෝධයෙන්මද අතහරින්නට උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් යම්කිසි මුලාවකින්ද මේ අතහරින්නට උත්සාහ කරන්නේ. මේවා නඩත්තු කරලා පවත්වලා ඇතිවෙන වෙහෙස නිසාද මම මේ අතහරින්නට උත්සාහ කරන්නේ කියලා Tamanගේ මනස ගැනම ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් පමණයි අපට නිවැරදිව නෛෂ්ක්‍රම්‍ය හෙවත් කාමයන් අතහැරීම කියන එක
මනස තුලින්ම පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණේ වරදවා ගන්නා බොහෝ දෙනා කම්සප විඳලා ඒන් හෙම්බත් වීම නිසා වෙනසක් අපේක්ෂා කරමින් පැවිදි වෙන්නට හෝ ගුණධම් වඩන්නට යොමු වෙනවා. නමුත් කලකදී ඒ අය නැවතත් කාම සම්පත් වලට වඩාත් නැඹුරු වෙලා බොහෝ විකෘති කාමයන්ට පවා යොමු වෙන ආකාරය සමාජය දිහා බලනකොට අපට ඕනෑතරම් පැහැදිලි වෙනවා. අතීත කතා ප්‍රවෘත්තිවල ඕනෑතරම් පැහැදිලි වෙනවා කම්සප විඳලා ඒවායින් තෘප්තියක් නොලබා එහෙම නැත්නම් ඒවායින් වෙහෙසටපත් වෙලා විශ්‍රාම ගන්නට අදහස් කරමින් ප්‍රෞද්ධ ජීවිතයට එහෙම නැත්නම් තවුස් දිවියට ඇතුළත් වෙච්ච බොහෝ දෙනා පස්සේ කාලෙක බොහෝ කාමයන්ගෙන් විනාශ වෙච්ච ආකාරය. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් හැටියට නිවන් දකින්නට පුහුණු කරන තැනැත්තා Tamanගේ මනස ගැන නැවත අවදියෙන් ප්‍රත්‍යක්ෂා කොට බැලිය යුතුයි. ඇත්තටම මේ දේවල් භෞතිකව පමණක්ද මම අතහරින්නේ, මනසිනුත් අතහරින්නට පුළුවන් ශක්තියක් මා තුළ තියනවාද? භෞතිකව පමණක් දේවල් අතහැරියා කියලා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වැඩෙන්නේ. ඒ සියල්ල එහි තිබුණත් මනසින් අතහරින්නට පුළුවන් නම් විතරයි අපට හැබෑවටම නෛෂ්ක්‍රම්‍ය පුහුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ භෞතිකව දේවල් අතහරින්නට නෙමෙයි උත්සාහවත් වෙන්නේ, මනසින් දේවල් අතහරින්නටයි. ඒ නිසා ප්‍රඥාවන්තයා පිළිබඳව සිහිපත් කරන්නේ ඔහු දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසාය. එක්තරා ධර්ම ග්‍රන්ථයක මේ වාක්‍ය සඳහන් වුණා. මේ අපේ ජීවිතයට තදින්ම කාවැදුණා. මීට පෙරත් ධම් දෙසුමක අපි මේ කාරණය සිහිපත් කළා. අවශ්‍ය කෙනෙකුට ලියා සටහන් කර තබා ගන්නට තරම් වටිනා වාක්‍යයක්. කුමක්ද? ප්‍රඥාවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසාය. අපි සාමාන්‍යයෙන් කතා ව්‍යවහාරයේදී කියන්නේ එපා නම් අතහැරලා දාලා යන්නට කියලා. නමුත් ප්‍රඥාවන්තයා භෞතිකව දේවල් අතහරින්නට කලබල වෙන්නේ නැහැ. ඇයි ඔහු ඒවා මත රඳා නොපවතින නිසා. ඔහු සැබවින්ම මනසින් ක්ලේශකාමයන්ගෙන් බැහැර වෙලා ඉන්නවා. මනසින් ඒවා අතහැරලා ඉන්නවා. ඒ නිසා භෞතික වශයෙන් සියලු යසයිසුණු මැද ඔහු ජීවත් වුණත් මනසින් ක්ලේශකාමයන්ගෙන් නොබැඳී නෛෂ්ක්‍රම්‍ය ආකල්පේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පය වර්ධනය කරමින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පූර්ණේ කරන්නට ප්‍රඥාවන්තයා දක්ෂ වෙනවා. මේ පිළිබඳව අපට වඩා ප්‍රකට වෙන කතා ප්‍රවෘත්තියක් දහම් පොතපතේ සඳහන් වෙනවා. තූපාරාමේ භික්ෂුන් වහන්සේලා දෙනමක්, සහෝදර ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. උන්වහන්සේලා ගුරුවරයා හමුවෙහි උපසම්පදා වෙලා ගුරුවරයා හමුවෙහි වස් 5 වසක් එහෙම නැත්නම් අවුරුදු 5ක් අනිවාර්යෙන් හික්මෙන්නට ඕන. මේ කාල සීමාව නිම වුණාට පස්සේ එක් ස්වාමින් වහන්සේ නමක් කල්පනා කළා මේ නගරබද ජීවිතයේ උචිත නැහැ. ඒ නිසා වනගත වෙලා ආරණ්‍ය වාසීව ගුණධම් වඩන්න ඕනේ කියලා. උන්වහන්සේ ආරණ්‍යයට ගිහිල්ලා අවුරුදු 5ක් පමණ හුදකලාව ගුණධම් වැඩුවා. අවුරුදු 5ක් පමණ එහිත් ගත කළාට පස්සේ උන්වහන්සේට කල්පනා වුණා අනේ මගේ සහෝදරයා බොහෝම ජනාකීර්ණ ප්‍රදේශයක කාමයන්ගෙන් ඇලී ගලී ජීවත් වෙනවා. මේ හුදකලා ආරණ්‍ය වාසයේ කොයිතරම් ගුණධම් වඩන්න උචිතද? ඒ නිසා මගේ සහෝදරයාටත් මේ කාරණේ කියලා උන්වහන්සේත් මෙහි කැඳවාගෙන එන්නට ඕනේ කියලා දිනක් උන්වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රාසිවුරු ආදී අරගෙන තූපාරාමයට වැඩම කළා. වැඩම කළාට පස්සේ සහෝදරයා මුණ ගැහුණා. ඒ පන්සලට ගිහිල්ලා තමන්ගේ පරිස්කාර ආදිය තැන්පත් කරලා සහෝදර ස්වාමින් වහන්සේ සමග සතු සාමීචියේ කතා බහ කරමින් ඉඳද්දී අර ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මගේ සහෝදර හාමුදුරුවෝ මේ පන්සලේ දිගු කලක් ජීවත් වෙනවා. ඒ නිසා විශාල දායක පිරිසක් ඇති. ඒ නිසා දැන් මගේ තෙහෙට්ටුව නිවා ගන්න හොඳ ගිලන්පසක් දැන් මට ලැබේවි කියලා. නමුත් එදා රාත්‍රී වෙනකන් උන්වහන්සේට 아무තු ගිලන්පසක් ලැබුණේ නැහැ. එල් වතුර ටිකක් පමණයි. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා ගිලන්පස නොලැබුණාට හෙට උදේට හොඳ කැඳදානයක් එහෙමනම් හම්බ වෙයි. නමුත් උදේ කාලේ වුණා කැඳදානයක් ලැබුණෙත් නැහැ. පින්ඩපාත යන්නට ආරාධනාව ලැබුණා. දෙදෙනා වහන්සේම මහමගට බැහැලා පිළිසිඟා වඩින්නට පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා ආරාමයට ගෙනවිත් පූජා නොකලත් පින්ඩපාත යනකොට හොඳ කැඳ වේලක් ලැබේවි කියලා. අවසානයේ උන්වහන්සේලාට එහෙම 아무තු විශේෂ දෙයක් ලැබුණෙත් නැහැ. ඊට පස්සේ කල්පනා කළා කැඳ ටිකක් නොලැබුණාට දාන ටිකවත් හොඳට ලැබේවි කියලා උන්වහන්සේ කල්පනා කළා. දානෙත් යන්තමට හම්බ වුණා. උන්වහන්සේලා දෙදෙනා වතුර පහසු තැනකට වෙලා ඒ ලැබුණු දානේ ප්‍රමාණය වළඳුවා. ඒ විදිහට වළඳුවාට පස්සේ අර ආරණ්‍ය වාසී හාමුදුරුවෝ අර සහෝදර හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ හැමදාම ජීවත් වෙන්නේ මේ විදිහටද?
පස්සේ අර තූපාරාම වාසී හාමුදුරුවෝ සිහිපත් කරනවා ආයුෂ්මතුනේ මම ඉතින් හැමදාම මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. 아무තු දෙයක් ඇත්තේ නැහැයි කියලා. පස්සේ ආරණ්‍ය වාසී හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මේ සංකීර්ණ සමාජයේ බොහෝ පීඩා විඳගෙන මෙසේ දුකසේ ඉන්නට ඕනේ. ආරණ්‍ය බොහොම හුදකලායි. එහි ගුණධම් වඩන්නට පහසුයි. එහි කෙලෙස් බහුලව මතුවෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට කැමති නම් එහි යමු කියලා කිව්වා. පස්සේ දෙදෙනා වහන්සේම පාත්‍රාසිවුරු අරගෙන අර විහාරස්ථානයේ වැඩ සිටිය ස්වාමින් වහන්සේ එසැනින්ම නික්මුණා ආරණ්‍යයට යන්න. ටික දුරක් ගිහිල්ලා පාර වෙනස් කරලා යනකොට ආරණ්‍ය වාසී හාමුදුරුවෝ ඇයි ඔබ වහන්සේ මේ පාර වෙනස් කළේ කියලා. පස්සේ අර තූපාරාමේ හිටපු හාමුදුරුවෝ කියනවා ඇයි ඔබ වහන්සේ දැන් ටිකකට කලින් කිව්වනේ ආරණ්‍යයට යන් කියලා. ඒ නිසායි මම මේ යන්න හැරුණේ කියලා කිව්වා. ඊට පස්සේ අර ආරණ්‍යයේ හිටපු හාමුදුරුවෝ අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ දැන් වසර ගණනාවක් මේ පන්සලේ ඉඳලා ඔබ වහන්සේට අරගෙන යන්න කිසි දෙයක් නැද්ද පන්සලේ? පස්සේ අර හාමුදුරුවෝ කියනවා මගේ කියලා කිසි දෙයක් පන්සලේ නැහැ. එහි විහෙර විහාර ගොඩනැගිලි හදපුවා එහෙමම තියෙනවා. ඒ වගේම ඇඳපුටු මේසාදී ඒවා සංඝසතු දේවල් ඒවා නිවැරදිව තැන්පත් කරලා තියෙනවා. මගේ කියලා 아무තු දෙයක් නැහැ. මේ අපේ තියෙන පාත්‍රාසිවුරු තියෙන්නේ. පස්සේ අර ආරණ්‍ය වාසී හාමුදුරුවෝ කියනවා ස්වාමීනි නමුත් අපිට මෙතනින්ම හැරිලා යන්න බෑ. මොකද මං ගෙනාපු සැරේටියක් පන්සලේ. මගේ තෙල් ගුලාවත් පන්සලේ. මගේ අමතර සිවුරු ටිකක් පන්සලේ. ඒ නිසා අපි පන්සලට ගිහිල්ලාම යන්නට ඕනේ කියලා කිව්වා. පස්සේ අර පන්සලේ හිටපු හාමුදුරුවෝ කියනවා වසර ගණනාවක් පන්සලේ ඉඳලත් අමුතුවෙන් අරන් යන්න දෙයක් මට ඇත්තේ නෑ. මට මෙතනින්ම හැරිලා නිදහස් වෙන්නට පුළුවන්. ඔබ වහන්සේ මේ එක රාත්‍රියකට පන්සලේ නැවතිලා ඉන්නට ඇවිල්ලා ඔච්චර පරිස්කාර ගොඩක් පන්සලේ තියලාද ආවේ කියලා ඇහුවා. එතනදී ආරණ්‍ය වාසී හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වගේ අල්පේච්ඡ ස්වාමින් වහන්සේලා යසයිසුරින් පිරිපුන් මහා සංඝ වාසයක හිටියත් වැරද්දක් නැහැ. මොකද වස්තු කාමයේ කොතෙක් තිබුණත් ඒවාට ගිජු නොවි ක්ලේශ කාමයෙන් බැහැර වෙලා ඔබ වහන්සේලා සැබවින්ම මනස හුදකලා කරගෙන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරනවා. ඒ නිසා ඔබ වහන්සේලා වැනි අය කොතනක හිටියත් වරදක් නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ තූපාරාමයේම වැඩ ඉන්න මම ආපසු ආරණ්‍යයට යනවායි කියලා උන්වහන්සේ සමවරගෙන ආරණ්‍යයට ගියා. අන්න එහෙමයි ප්‍රඥාවන්තයා. මේ බාහිර දේවල් වලින් ඈත් වෙන්නට දඟලනවා වෙනුවට ඒ තැනත්තා කල්පනා කරන්නේ බාහිර ලෝකයේ දේවල් අපේ ඇඟට පනිනවා නෙවෙයි අපි මනසිනුයි ඒවා තුළ බැඳෙන්නේ. අපි ක්ලේශයන්ගෙනුයි ඒවා තුළ බැඳෙන්නේ. ඒ නිසා භෞතික වස්තුන්ට වඩා ක්ලේශ කාමයයි වඩා බරපතල වෙන්නේ. ඒ නිසා ක්ලේශ කාමයෙන් ඉවත් විය යුතුයි කියන කාරණය නිවැරදිව හඳුනාගෙන ප්‍රඥාවන්තයා කටයුතු කරනවා. ඒ නිසා එබඳු අය ලෝකේ කොතනක හිටියත් මනසින් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට ටිකෙන් ටික උත්සාහවත් වෙනවා. මේ සඳහා අපි කල යුත්තේ බාහිර ලෝකයේ සමග ගැටිලා හැපිලා දුවන්නට උත්සාහ කිරීම නෙමෙයි, හරියට ආදීනව හඳුනාගෙන මනසින් ඒවා කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්නට උත්සාහවත් වෙන එකයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිබ්බිදාවයි කියලා. නිබ්බිදාව කියලා කියන්නේ මේ කාම වස්තුන් කෙරෙහි සහ පුද්ගලයන් කෙරෙහි නොඇලී ජීවත් වෙන්නට පුළුවන් ශක්තිය. ඒ ශක්තිය අපිට නිකම් ඇති වෙන්නේ නැහැ. ඒ කාමයන්ගේ තියෙන ආදීනව නැවත නැවත නුවණින් දැක්කොත් පමණයි ඒ හරියට අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අද ලෝකයේ දිහා බලනකොට බොහෝ දෙනාගෙන් අපිට ප්‍රකට වෙන්නේ බුදුරජාණන් වහන්සේ සසර බිය දකින්නට කියලා දේශනා කළා. අද බොහෝ දෙනා සසර බිය දැකීමක් නෙමෙයි අපට පෙනෙන්නේ සසරට බියපත් වීම. බියපත් වීම කියලා කියන්නේ ද්වේෂ සහගත සිතුවිල්ලක්. ඒ ක්ලේශයක්. බිය දැකීමයි කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත ප්‍රඥාවෙන් යුක්ත වූ සිතුවිල්ලක්. ඒ නිසා මේ දෙක පැහැදිලිව දෙකක් බව අපි හඳුනා ගන්න ඕනේ. මේ සරලව අපි උදාහරණයකින් තේරුම් ගන්නවා නම් අපි හිතමු සර්පයෝ දෂ්ට කරපු කෙනෙක් සර්පයන්ට බියපත් වෙනවා. සර්පයෙන් දෂ්ටයක් ලැබපු කෙනෙක් නැවත සර්පෙන්ට බියපත් වෙන්නට පුළුවන්. ඒ තනත්තා සර්පයා දකින්නකොටම අපොයි මේ තනත්තා ගෝර විස ඇති සර්පෙක් කෑවොත් නම් මාරාන්තිකයි කියලා බියටපත් වෙනවා. අපි හිතමු සර්ප විස වෙදකම පිළිබඳව දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ තනත්තා සර්පයාගේ විස වේගය පිළිබඳව හොඳාකාරවම දන්නවා. ඔහු මේ සර්පයාගේ විස වේගයේ ඔහුගේ තියෙන භයානකම සියල්ලම දකිනවා. දැක්කට අර අනිත් තැනත්තා වගේ බියපත් වෙන්නේ නැහැ. බියපත් වෙන්නේ නැත්තේ
Taman එහි ඖෂධයක් දන්නවා, ඒන් රැකෙන හැටිත් දන්නවා. නමුත් සාමාන්‍ය මිනිස්සු සර්පයින්ට බියපත් වෙනවා. වෛද්‍යවරු සර්පයාගේ බිය දැක ගන්නවා විනා සර්පයාට බියපත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සසර පිළිබඳව නිවැරදිව දකින කෙනා සසර බියජනකයි කියලා අවබෝධ කරගන්නවා. සසරේ බිය නුවණින් දකින්නට බැරි කෙනා කාමයන් සමග ඇලිලා බැඳිලා බලාපොරොත්තු ඛණ්ඩණය වෙලා බියපත් වෙලා ඒන් පැන දුවන්නටයි උත්සාහ කරන්නේ. එහෙම පැන දුවන්නට උත්සාහ කිරීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නෙවෙයි. එය දහමෙහි දක්වනවා වංචක ධර්මයක් හැටියට, නෛෂ්ක්‍රම්‍ය වේශයෙන් මතුවෙන වංචනික ද්වේෂය හැටියට දහමෙහි දැක්වෙනවා. ඒ ලෝකේ Taman කැමති දේ Tamanට නොලැබීම නම් වූ එහෙම නැත්නම් බලාපොරොත්තු කඩවීම තුල ඇතිවෙනා වූ ද්වේෂ සහගත ස්වභාවය Tamanට දැනෙන්නට පුළුවන්. අපෝ මට මේ කාමයන් කිසිවක් ඕන නැහැ, මේ සියල්ලම මම අත්හරින්න ඕනේ, මේ සියල්ලෙන් මට ඈත් වෙන්නට පුළුවන් කියලා Taman බලාපොරොත්තු වෙච්ච යම් දෙයක් ඛණ්ඩණය වුණොත් ඒ නිසා කලකිරීමටපත් වෙලා බොහෝ දෙනා වැරදි විදිහට වටහා ගන්නවා ඒ හැබැයි නෛෂ්ක්‍රම්‍යය කියලා. නමුත් ඒ විදිහට කාමයන්ගෙන් බැහැර වෙන්නට උත්සාහ කරලා පසුව බොහෝ ව්‍යසනයන්ටපත් වෙන හැටි අපි සමාජයේ දකිනවා. ඒ නිසා වංචනික ද්වේෂය නෛෂ්ක්‍රම්‍ය හැටියට වරදවා වටහා ගන්නේ නැතිව හැබෑවට කාමයන්ගේ ආදීනව දැකලා ඒන් නිදහස් වෙන්නට ක්ලේශකාමීන් බැහැර වෙන්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. මෙසේ හරියට කාමයන්ගේ ආදීනව දකිනවනම් අපට කාලය කියන එක 아무තු ප්‍රශ්නයක් වෙන්නේ. අද බොහෝ දෙනා කාලය සමගත් පොරබදිනවා. අද රහත් වෙනවා, හෙට රහත් වෙනවා, මේ ජීවිතේ රහත් වෙනවා ආදී වශයෙන්. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය කියන කාරණේ කාලය සමග ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හරියට ආදීනව දැනගෙන මේ මොහොතේ අතහරින්නට පුළුවන් නම් ඒ වේලේම සුව ලබන්නට පුළුවන් සාන්දෘෂ්ටික ධර්මයකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා හරියට අර සම්කරුවා කිලුටුණු එහෙම නැත්නම් විරාපත් වුණු ප්‍රයෝජනගත නොහැකි සම්කඩ කපා හරින ප්‍රමාණයට වඩා උසස් පාවහනක් නිර්මාණය වෙන්නාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට හරියට ආදීනව දැනගෙන යම් පමණට කාමය අතහරින්නට පුළුවන් නම්, ක්ලේශකාමය අතහරින්නට පුළුවන් නම් ඒ පමණට ඒ මොහොතේ මේ තනත්තාට සැප ලබන්නට පුළුවන්. මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ සාන්දෘෂ්ටික ඵලයයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා කාලය පිළිබඳව පොරබැදීම පසෙකින් තබලා සසරට බියපත් වීම පැත්තකින් තියලා වංචනික ද්වේෂයට රැවටෙන්නේ නැතුව මේ කාමයන්ගේ ආදීනවේ නිවැරදිව වටහාගෙන ටිකෙන් ටික කාමයන්ගෙන් බැහැර වෙන්නට මනස පුරුදු පුහුණු කරන හැටියට හැම දිනකටම මෙත් සිතින් සිහිපත් කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඇති කරගත් ධර්ම අවබෝධය කාමයන්ගේ ආදීනව නිවැරදිව වටහාගෙන කාමයන්ගෙන් බැහැර වෙලා සසර කතරින් ඈතර වෙන්නට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සම්පූර්ණ කරන්නට හැම දිනාටම ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මා විසින් මේ දායකත්වයෙන් දරන හැම දිනාටම මේ පරලෝකීය ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයට අප හැම දිනාටම මේ ධර්ම දේශනාවේ කුසලයේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පෙනේ සුදස්සී ස්වාමීන් වහන්සේ.